හෙලෝ ඔන්න මං අද ඔයගොල්ලන්ට ගෙනාවා අලුත් රෙසිපි එකක්. මෙන්න මේ විදිහට දෙල් බැදලා බලන්නකෝ. මේ රෙසිපි එක හරිම රසයි. අලුත් රෙසිපි එකක්. මම මේ ගෙදර ඉන්න ගමන් නිකන් හවසට කන්න තමයි මේක හදාගත්තේ. ඕගොල්ලන් ගෙදරත් මේ රෙසිපි එක හදලා බලන්න. වැඩි බඩු ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. අපේ ගෙදර ඉතින් දෙල් කන්නේ මම විතරයිනේ. ඒක නිසා දෙල් ගෙඩියකින් කාලක කොටසකින් තමයි මම මේක හදාගත්තේ. මම ඊට කලිනුත් පෙන්නුවා දෙල් බදින ක්‍රමයක්. ඒකත් රසයි. ඊට වඩා මේක වෙනස්. ඔයා මේ ක්‍රමයක් try කරලා බලන්න. මෙන්න මේ වගේම හොඳ ක්‍රිස්පි සද්දෙට ඔයාට මේ දෙල් කෑලි කන්න පුළුවන්. පොඩ්ඩක් අහට පිපිලා තියෙන්නේ. දෙල් වලින් හදන ස්නැක් එක හදාගන්න මෙන්න මේ පොඩි ප්‍රමාණයෙන්. පොත්ත ඉවත් කරලා මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණ වලින් අපි දෙල් කෑලි ටික කපා ගන්න ඕනේ. වතුරට දාගන්න නැත්නම් අර වගේ අර මුලින් පෙන්නුවා වගේ කහට පිපෙනවා. දැන් හරිම ලේසි. වතුර ටික ඉවත් කරලා අපි මෙන්න මේ බරු ටික එකතු කරගන්න ඕනේ. ලුණු, කහ, මිරිස් මේ ටික දාලා හොඳට මෙන්න මේ වගේ අත ගා ගන්න හැම කෑල්ලකම ගෑවෙන විදිහට ඔයා කැමති නම් මේකට විනාගිරි චුට්ටකුත් එකතු කරගන්න පුළුවන්. පියනින් වහලා විනාඩි 20ක් විතර මේ විදිහටම තියාගන්න. එතකොට තෙල් කෑලි ටික තම්බන්නේ නැතුවම තෙල් කෑලි ටික මෙලෙක් වෙනවා. පේනවනේ මෙන්න මේ විදිහටම සොෆ්ට් වෙනවා විනාඩි 20ක් විතර වහලා කරලා තිබ්බාම. දැන් අපි මේකට ගාන තැවරුම හදාගමු. මෙතන තියෙනවා හාල් පිටි කෝප්ප කාලක්. ඒ වගේම රුලන් කෝප්ප කාලක්. ඔන්න ඔච්චරයි අවශ්‍ය වෙන්නේ. මේක හොඳට කවලම් කරගන්න. අද මම මේ ඉදිරිපත් කරන සුපර් ඩුපර් වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් එකක් දාන්න මෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා. හොඳට මෙන්න මේ විදිහට දෙල් කෑලි වල අපි පිටි තැවරුම තවර ගන්න ඕනේ. මම මුලින්ම කරන්නේ ඔක්කොම දෙල් කෑලි වල මේ පිටි තැවරුම තවර ගන්න එක. එතකොට බඳිනකොට ලේසි. දෙල් කාලෙට ඉතින් අපි දන්නේ දෙල් කරියක් හදන්න විතරයිනේ. එක්ක තම්බලා කරනවා එක්ක කරියක් හදනවා. මෙන්න මේ විදිහට වෙනස් රෙසිපි එකකුත් ඔයා try කරලා බලන්නකෝ. මේ කරන විදිහටම කරන්න ඔයාලට තේරෙයි මේ රෙසිපි එක නියම රෙසිපි එකක් කියලා. හවසට කට්ටිය ගෙදර ඉන්න වෙලාවට මේ වගේ වෙනස් රෙසිපි එකක් හදලා try කරලා බලන්න. මෙතන ගොඩක් නෑනේ. ඒක නිසා මම තෙල් චූට්ටයි මේකට පාවිච්චි කරන්නේ. මෙන්න මෙච්චරයි අපි තෙල් දාගන්නේ. ගොඩාක් තෙල් අවශ්‍ය නැහැ. මේ සැඳි දෙකක් වගේ තමයි තෙල් එකතු කරගත්තේ. තෙල් ටික හොඳට රත් වුණාම අඩු ගින්දරේ මම අපේ තෙල් කෑලි ටික බෙද ගන්නයි යන්නේ. ඔන්න ඔය විදිහට මම තෙල් කෑලි ටික තෙලට එකතු කර ගන්නවා. මගේ channel එකේ දැනට 16900ක් විතර subscribersලා ඉන්නවා. ඔයගොල්ලෝ කැමති නම් මගේ යාළුවෙක් වෙන්න කියලා මම ආරාධනා කරනවා. මම පුළුවන් වෙලාවට recipes එකතු කරනවා. ඒවත් බලන්න. හරිම ලේසියි මගේ recipes ඔයගොල්ලන්ට හදනකොට තේරෙයි. මෙන්න මේ විදිහට golden color එකක් එනකන් දෙපැත්ත දදා අපි තෙල් කෑලි ටික බෙද ගන්න ඕනේ. ගොඩාක් තෙල් අවශ්‍ය නැහැ. අර තෙල් මේ සැදි දෙකකින් තමයි තෙල් කෑලි ටික බෙදගන්නේ. මෙන්න මෙහෙම ගෑරුපින් පොඩක් කෝරනකොට වඩා හොඳ ක්‍රිස්පි සද්දයක් එනවා. ඒතර දෙල් කෑලි ටික බා ගන්න. මම මේ දෙල් කෑලි ටික කන්න සෝස් ටිකක් දාගත්තා. මේ රෙසිපි එක ඇත්තටම ගොඩාක් වෙනස්. ඇත්තටම මේ රෙසිපි එක පුදුම රසක් තියෙන්නේ. චූටි බබාලත් එක්ක මේ රෙසිපි එක try කරලා බලන්න. ඇත්තට මේක නියම ස්නැක් එකක්. දෙල් වලින් හදාගන්න නියම ස්නැක් එකක් මේක. තවත් අලුත් වීඩියෝ එකක් අරන් මම නැවත එනවා. මාත් එක්ක ආදරයෙන් ඉන්න කියලා මම ඔයගලන්ට ආරාධනා කරනවා.